කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කොසවහා නාරිවේද අධ්‍යයනාංශය මූලිකත්වයෙන් ලංකාවේ නවදරු තාක්ෂණය භාවිතා කරමින් සිදු කරන ලද පළමු සාර්ථක කැප්පෙනීම පිළිබඳව ගොඩනැගුණු පර්යේෂණාත්මක කාර්ය පිළිබඳව ලංකාවේ ප්‍රජාව දැනුවත් කරන්නයි මේ මාධ්‍ය හමුව පවත්වන්නේ. ඒ නිසා මම මුලින්ම ආරාධනා කර සිටිනවා කැලණි විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය නිලන්ත සිල්වා මැතිණියට ස්තුති කරනවා අද මේ මාධ්‍ය හමුවට පැමිණලා සිටින මාධ්‍යවේදීන් හැමෝටම ඒ වගේම අපේ කමියුනිකේෂන් ඇන්ඩ් මීඩියා යුනිට් එකෙන් මේ මාධ්‍ය හමුව සංවිධානය කරපු සමන් රාජපක්ෂ මහතා ඇතුළු අපේ මේ මාධ්‍ය අංශයෙන් අනිත් හැමෝටම ස්තුති කරනවා. අපේ වෛද්‍ය පීඨයෙන් පීඨාධිපතිතුමා සහ ආචාර්ය මණ්ඩලයේ බවතුන්ගෙන් අවසරයි. අපි රජයේ විශ්වවිද්‍යාලයක් හැටියට කැලණිය විශ්වවිද්‍යාලය මේ රටේ තියෙන ලොකුම විශ්වවිද්‍යාල අතර එකක්. අපිට විද්‍යාර්ථීන් 16000කට ආසන්න සංඛ්‍යාවක් දැන් ඉන්නවා. ඒ වගේම පශ්චාත් උපාධි හදාරන තව 3000ක් 4000ක් විතර ඕනෑම අවුරුද්දක් ගත්තොත් ශිෂ්‍යයන් ඉන්නවා. ඒ වගේම බාහිර උපාධි හදාරන තව 60000ක් 70000ක් විතර සිසුන් ඉන්නවා. හැබැයි මේ අධ්‍යයන කටයුතු වලට අමතරව අපි විශ්වවිද්‍යාලයක් හැටියට දකිනවා අපේ යුතුයකමක් තියෙනවා පර්යේෂණවල යෙදෙන්න. පර්යේෂණවලට අමතරව රටට යම්කිසි සේවයක් ලබා දෙන්න පුළුවන් නම් අපේ ආචාර්ය මණ්ඩලයේ බවතුන්ගේ තියෙන ස්පෙෂල් එක්ස්පර්ටීස් එක නිසා ඒ ස්පෙෂලිස්ට් නොලෙජ් එක නිසා අන්න ඒ හේතුවෙන් අපිට රටට අපේ ලංකාවේ ජනතාවට යම් සේවයක් ලබා දෙන්න පුළුවන් නම් ඒකත් අපේ වගකීමක් බව හඳුනගෙන විශේෂයෙන්ම වෛද්‍ය පීඨයේ අපේ හැම පීඨයකින්ම පර්යේෂණ කෙරෙනවා. හැබැයි ඔය සේවා ලබා දීම ජනතාවට සේවය ලබා දීම අපේ වෛද්‍ය පීඨයේ හැම වෛද්‍ය පීඨයකින්ම වගේ අපි ඒක අනිවාර්යයෙන්ම මුල ඉඳන්ම කෙරුණු කටයුත්තක්. දැන් වෛද්‍ය පීඨයේ පිහිටුවලා අවුරුදු 35කට කිට්ටු වෙන කාලයක් ගත වෙලා තියෙනවා. 91 පටන් ගත්තේ. ඒ කාලය තුලදී අපි රාගම උතුරු කොළඹ රෝහල හරහා අපේ ඒ ප්‍රොෆෙසෝරියල් යුනිට්ස් කියන පස්වැනි වසරේ විෂයන් උගන්වන ආචාර්යවරුන් මහාචාර්යවරුන්ගෙන් අතිවිශිෂ්ට සේවාවක් ලබා දීලා තියෙනවා ජනතාවට රාගම රෝහල හරහා. එතකොට ඒ කටයුතු කරද්දී විශේෂ අවශ්‍යතාවයන් තියෙන ස්ථාන කීපයක් හඳුනගෙන තියෙනවා. අපිට විශේෂයෙන් යම් සේවයක් ලබා දෙන්න පුළුවන් කියලා හිතුණු අවස්ථාවල් එකක් තමයි පීඨය තුලම අපි අක්මාබද්ද ඒකකයක් පිහිටුවලා තියෙනවා. ඒ වගේම පීඨය තුල අපිට තියෙනවා ආබාධිතතා සහිත දරුවන්ට ලබා දෙන සේවාවක්. ඒ වගේම දැන් මේ අවුරුදු 20ක කාලයක් වගේ අපි මදසරු භාවය සම්බන්ධයෙන් පර්යේෂණ කළා. ඒ ප්‍රශ්නේ තියෙන ජනතාවට ඒ කන්ඩිෂන් එක තියෙන ජනතාවට පුළුවන් විදියට සේවය ලබා ගන්න උත්සාහ කළා තියෙනවා. එතකොට අවුරුදු කීපයකට උඩදී මේ reproductive services unit එක කියන reproductive health unit එක කියන එක වෛද්‍ය පීඨය ආරම්භ කරලා එතනින් තමයි දැන් මේ අද දවසේ සාර්ථකව කෙරිලා තියෙන කටයුත්ත සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් තැනකට අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් විශ්වවිද්‍යාලයක් හැටියට මම කැමැති මතක් කරන්න කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ රාශියක් කෙරිලා තියෙනවා. ඒ පර්යේෂණ වලින් ලැබිලා තියෙන සාර්ථක ප්‍රතිඵල නිසා තමයි අද මෙතනට අපිට මේ සේවය ලබා දෙන්න හැකියාව තියෙන තැනකට එන්න පුළුවන් වෙලා තියෙන්නේ. ස්තුතියි සියලු දෙනාටම මේ අවස්ථාව අපිට ලබා දීම සම්බන්ධයෙන් අපේ උපකුලපති මහාචාර්ය ජේෂ්ඨ මහාචාර්ය නිලන්ත සිල්වා මැතිණිය පැවසුවා වගේ
අපේ වෛද්‍ය පීඨය කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨය විශේෂයෙන් සේවා ලබා දීමේදී පරීක්ෂණ ඒ වගේම ඉගැන්වීම් කටයුතු වලට අමතරව සේවා ලබා දීමේදී ඉතා සුවිශේෂ තැනක ඉන්නවා. දැනට අවුරුද්දකට විතර කලින් අපි පටන් ගත්තු අක්මා බද්ධ ඒකකයෙන් දරුවන් 23 දෙනෙක් සාර්ථක අක්මා බද්ධයන්ට යොමු කරලා තියෙනවා. ඒ වගේම ආයති මධ්‍යස්ථානය අපේ ආබාධිතතා දරුවන්ට සහ වැඩිහිටියන්ට පිහිටවන ස්ථානය ඒ ස්ථානයට මේ වෙනකොට 16000කට අධික පිරිසක් ලියාපදිංචි වෙලා සේවා ලබාගෙන තියෙනවා. ඉතින් ඒ මාර්ගයේ සුවිශේෂ සන්ධිස්ථානයක් තමයි මේ මදසරුභාවය සම්බන්ධ මව්පියන්ට උදව් උපකාර කරන දරුවන් ලබා ගැනීමට උදව් කරන මේ මධ්‍යස්ථානයේ පිහිටවීම. ඉතින් අපි ඒ ගැන තාක්ෂණික කාරණා ගොඩක් ඉස්සරහට මගේ කොලීග්ස්ලා මේ පැහැදිලි කළ දෙයි. ඊට අමතරව කියනවා නම් අවුරුදු 3ක් වගේ කාලයක් ඇතුළත මේ සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණ සහ ලබාගත් අත්දැකීම් අනුසාරයෙන් ඉතා සාර්ථකව රාජ්‍ය ආයතනයක් ඇතුළත රාජ්‍ය රෝහලක් ඇතුළත මේ වගේ ජයග්‍රහණයක් ලබා ගැනීමට මේ වගේ සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකියවීම මම හිතන්නේ විශේෂ දෙයක්. ඉතින් අපි මේ සියලු දේ කරද්දී අපි හිතුවොත් අක්මා රෝහල එහෙම නැත්නම් ආයති මධ්‍යස්ථානය දැන් තියෙන මදසරුභාවය පිළිබඳ ක්‍රියා කරන මධ්‍යස්ථානය ඒ සියල්ල බැලුවොත් අපි හැමතිස්සෙම වැඩ කරන්නේ රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න සේවක සේවිකාවනුත් එක්ක ඒ වගේම පුද්ගලික අංශය එක්ක ඒ වගේ අපි විශේෂ සම්බන්ධතා ගොඩනගා ගන්නවා අපේ සේවාව ලබා දීමට හැකි උපරිමයේ සේවා ලබා දීමට හැකි පරිසරය නිර්මාණය කරගන්න. ඉතින් එහෙම ඇති කරගත්ත සම්බන්ධතා ඇතුළින් තමයි අපි මේ සේවාව ලබා දෙන්නේ. මේකත් සුවිශේෂ සන්ධිස්ථානයක්. ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශයට අපේ උතුරු කොළඹ රෝහලේ කාර්ය මණ්ඩලයට අධ්‍යක්ෂකතුමාට සියලු දෙනාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ සේවා ලබා දීමට වෛද්‍ය පීඨයට ඇති හැකියාව වර්ධනය කරලා ඒ අනුග්‍රහය ලබා දීම සම්බන්ධයෙන්. ඉතින් විශේෂිත වූ කාරණා සියල්ල ගැන මේ වැඩසටහනට කෙලින්ම සම්බන්ධ වෙච්ච මගේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් කරුණු පැහැදිලි කරලා දෙයි. අද ඉතාමත් සුවිශේෂී දවසක්. මොකද මදසරු භවෙන් පෙළෙන යුගලක් නැත්නම් පවුලක් ඉන්නවා නම් ඒගොල්ලන්ට සුවිශේෂ දවසක්. මොකද IVF තාක්ෂණය නැත්නම් නලදරු තාක්ෂණය පාවිච්චි කරලා රජයේ රෝහලක සාර්ථකව අත්හදා බලලා අපිට හැකි වුණා අපේ ටීම් එකට හැකි වුණා ඒකේ සාර්ථකත්වයක් ලබාගෙන නිරෝගී දරුවෙක් දැන් මේ අවස්ථාව වෙනකොට අම්මට ලැබිලා අම්මට දැන්ට ගර්භණී අවස්ථාවේ ඉන්නවා. දැන් මේ මදසරු බව ගැන කතා කරනකොට බොහොමයක් රජයේ රෝහල් වල මදසරු බවට ප්‍රතිකාර කරනවා. ඒකේ අපි දැන් මුල වශයෙන් ගත්තාම පියවරවල් කීපයක් තියෙනවා. මුල් පියවරේ ප්‍රතිකාර බොහොමයක් රජයේ රෝහල් මේ දක්වා කරනවා. නමුත් ඒකේ ගොඩක්ම උසස්ම තාක්ෂණය පාවිච්චි කරලා ප්‍රතිකාර කරන ක්‍රමය තමයි නලදරු තාක්ෂණය නැත්නම් IVF කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ඒක මීට පෙර රජයේ රෝහල් වලින් හරියට ලබා දුන්නේ නැහැ. සාර්ථක වුණේ නැහැ ඒ කරන ප්‍රතිකාර එකක්වත්. දැන් මේ අවස්ථාවේ තමයි ඒක සාර්ථක වෙලා තියෙන්නේ. මෙතන අපිට තියෙන ප්‍රධාන ප්‍රායෝගික දේ තමයි දැන් ගොඩක් රටවල් වල මේ IVF තාක්ෂණය නිකන් දෙන්නේ නැහැ. ගොඩක් ලෙඩුණ මොකද මේකට වීදන් යන ප්‍රොසීඩියක් හින්දා. දැන් එංගලන්තයේ වුණත් තෝරාගත් කීප දෙනෙකුට අවස්ථා දෙකක් දෙනවා රජයේ ගානේ. ලංකාවේ එහෙම සිස්ටම් එකක් නැහැ. ඉතින් මේක අපි කරේ පයිලට් ප්‍රොජෙක්ට් එකක් වශයෙන් අපිට මේක කරන්න පුළුවන් හැකියාවක් තියෙනවද කියලා රජයේ රෝහලක. ඉතින් ඊටමත් සාර්ථකව මේක අපි කරපු හින්දා මේක තමයි දැන් මුල් පියවර සහ එහෙම නැත්නම් මුල් අවස්ථාව වෙන්නේ. මින් ඉස්සරහට අපිට අවශ්‍ය කරන පහසුකම් රජයේ රෝහල් වලින් ලබාගෙන විශ්වවිද්‍යාලයෙන් අපිට අවශ්‍ය කරන එක්ස්පර්ටිස් ලබා දීලා මේ ඉස්සරහට කරා යන්න. විශේෂයෙන් මට මතක් කරන්න මේ අවස්ථාව අපේ ડોક્ટર සුරංග හෙට්ටිපතිතුමා එංගලන්තයේ අවුරුද්දක් විශේෂයෙන් මේ සම්බන්ධයෙන් පුහුණු වෙලා ආවේ මේ IVF තාක්ෂණය ගැන. එතුමාගේ මූලිකත්වයෙන් තමයි මේ දේ ඉදිරියට අරන් යන්න අපිට පුළුවන් වුණේ. ඉතින් ඒක ලොකු අපිට අපේ ඩිපාර්ට්මන්ට් එකකටත් අපේ විශ්වවිද්‍යාලයටත් ගොඩක් ලොකු ආඩම්බරයක් අපිට මේ වගේ සර්විස් එකක් ලංකාවේ දෙන්න පුළුවන් වෙච්ච එක. අපි දන්නවා ගොඩක් ලංකාවේ ඉන්න කට්ටිය ඒ තරම් මුදල් මේ වශයෙන් ශක්තියක් නැහැ ඒ වගේ IVF තාක්ෂණයට යොමු වෙන්න
මොකද දැන්ට පෞද්ගලික අංශ ගොඩක් රෝහල් වල තියෙනවා මේක. හැබැයි ඒකට ලක්ෂ 10කට වඩා වැඩි ගාණක් යනවා ඒක ප්‍රයිවට් කරන්න ගියොත්. ඉතින් ගොඩක් බහුතරයක් ලංකාවේ ඉන්න අමලදාර අතරට එච්චර වැත්කමක් නැහැ කරන්න. ඉතින් මේක අපි දැන් ප්‍රායෝගිකව කරලා පෙන්නුවා මේක රජ රෝහල කරන්න පුළුවන්. ඒ අවශ්‍ය සම්පත්දායකත්වය රජයෙන් සහ වෙනත් ආයතන වලින් අපිට අරගෙන. එතකොට ඒක මට මතක් කරන්න අපේ රාගම ශිෂ්කන රෝහලේ අධ්‍යක්ෂකතුමා වෛද්‍ය ලියනගේ රණවීර මැතිතුමා එතුමා අද එන්න තිබ්බ මෙතෙන්ට. නමුත් අද එතුමා වැඩ බලනවා ජාතික රෝහලෙත් කොළඹ. ඒකෙන් එතුමා මට කියන්න කිව්වා එතුමාගෙන් මට ප්‍රකාශයක් කරන්න කියලා. මොකද එතුමාගේ අපිට සම්පත්දායකත්වය ඉතාමත් වැදගත් වුණා මේක රාගම රෝහලේ මේ ප්‍රතිකාර ක්‍රම කරන්න. ඉතින් ඒකත් ඉතාමත් වැදගත්. දැන් මේක සම්බන්ධයෙන් ඉතුරු ගැන කතා කරන්න අපි ડોક્ટર සුරංග හෙට්ටිපතින්ට ආරාධනා කරමු. එතුමා විශේෂයෙන් තේරුම් කරලා දෙයි මේ කොහොමද අපි පටන් ගත්තේ සහ ඉදිරියට කොහොමද ප්ලෑන් එක කියලා. ඇතරම අද විශේෂිත දවසක් වෙන්නේ අපි ඉස්සෙල්ලා පැවසුවා වගේ ඒ කියන්නේ මේ IVF ප්‍රතිකර්මය නැත්නම් මේ මත්සරු භාවය සඳහා අපි සපයන මේ IVF ප්‍රතිකර්මය කියන එක ලංකාවේ තිබුණා. හැබැයි ඒක තිබුණේ ඉස්සෙල්ලා කිව්වා වගේ පෞද්ගලික අංශයේ පමණයි. එතකොට රාජ්‍ය අංශයේ රාජ්‍ය රෝහලක් තුල මුලින්ම සාර්ථක වශයෙන් ඒ IVF ප්‍රතිකර්ම තුලින් ගැප් ගැනීම සිදු කරන්න අපිට පුළුවන් වීම තමයි අපේ ඒකේ තමයි මේකේ තියෙන විශේෂත්වය. අපි ඇත්තටම අද මෙතන ඒ යුවල ඉන්නවා. එතකොට අපි IVF ප්‍රතිකර්මය ගැන අපි සාමාන්‍ය සරලව අපි ටිකක් ඉතිහාසෙට ගියොතින් ලෝකෙට IVF කියන එක හඳුන්වලා දෙන්නේ 1978. අපි දන්නවා ලුයිස් බ්‍රවුන් කෙලේ පළමු ඒ දරුවා තමයි මුලින්ම ආන්නේ. එහෙම තිබ්බෙකින් පස්සේ එදා ඉඳන් අද වෙනකන් මිලියනයකටත් වඩා ළමයි මේ ලෝකෙ පුරා IVF ප්‍රතිකර්ම තුලින් බිහි වෙලා තියෙනවා. ඒ කරලා ලංකාවට IVF ප්‍රතිකර්ම කියන එක ආවේ 2002 දී. ඒ 2002 ඉඳන් අද වෙනකන් ඒ කියන්නේ පහුගිය අවුරුදු 23 වගේ ඉඳන් IVF ප්‍රතිකර්මයේ ඒ පහසුකම සපයන රෝහල් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ රෝහල් 10ක් 12ක් වගේ තියෙනවා. හැබැයි ඒ ඔක්කොම තිබ්බේ පෞද්ගලික අංශයේ. රාජ්‍ය අංශය තුල මේක මේ වෙනකන් එස්ටැබ්ලිෂ් වෙලා තිබුණේ නැහැ. අපේ ප්‍රොෆෙසර් ටිරන්ඩස් කිව්වා වගේ යම් කාලවලදී ඒගොල්ලෝ උත්සාහ කරා. හැබැයි සාර්ථක වුණේ නැහැ. එතකොට ඒතර මේක රාජ්‍ය අංශයෙන් දීමේ වැදගත්කම ගත්තොත් වෙන්නේ ඉස්සෙල්ලා කිව්වා වගේ මේක IVF ප්‍රතිකර්මය තමයි. ඒ කියන්නේ මදසරු කාප යුවලකට තියෙන අවසාන අවස්ථාව. හැබැයි ඒක අනිත් පැත්තෙන් ඒ IVF කියන ප්‍රතිකර්මයට යන වියදම සෑහෙන වැඩි. ලක්ෂ 10ක් 12ක් වගේ යනවා. ඒතර මේකෙන් ගොඩාක් මව්වරුන් ඒ කියන්නේ ගොඩාක් යුවල් වලට ඒගොල්ලෝ අසරණ වෙන අන්තිම මොහොතේදී. එතකොට අපි කැලණිය විශ්වවිද්‍යාලය ගත්තොතින් අපි කැලණිය විශ්වවිද්‍යාලයේ ඒ ප්‍රසව හා නාරි අංශය අපේ මදසරු භාවය සඳහා ඒ කරන කටයුතු කරන්න පටන් ගත්තේ 2002 වගේ ඉඳන්. ඒ 2002 වගේ ඉඳන් අපේ තිබ්බ වෙනම යුනිට් එකක් අපි ඒක තුලින් මදසරු භාවයට සහ සම්බන්ධ වෙන ඒ බ්ලඩ් ටෙස්ට් නැත්නම් ඔය ධාතු පරීක්ෂණ කරන ඒවා ඊට පස්සේ IUI තාක්ෂණින් දරු බල කරන එක ඒක පටන් ගත්ත 2002 ඉඳන්. එදා ඉඳන් ඒක කාලාන්තරයක් යනකොට අපිට තේරුණා ඒ කියන්නේ මේක මම අයතුළු මේ ඉස්සෙල්ලා අපි හිටපු මාචාර්යවරු කතිකාචාර්යවරු හිටියා. ඒගොල්ලන්ට තේරුණා මේ IVF තාක්ෂණය කියන එක ලංකාවේ රජයේ රෝහලක එන්න ඕන කියන එක. එතකොට ඒකට තමයි මේ අනුබලයේ ඒ පහසුකම් මේ ඔක්කොම කැලණි විශ්වවිද්‍යාලයෙන් අපිට සපයලා දුන්නා. ඒ අවබෝධයෙන් තමයි 2021 දී රීප්‍රොඩක්ටිව් හෙල්ත් යුනිට් නැත්නම් ප්‍රජනක වෛද්‍ය ඒකකය කියන එකක් අපි එස්ටැබ්ලිෂ් කරේ. ඒ පටන් අරන් එදා ඉඳන් තමයි අපි IVF මධ්‍යස්ථානය දියුණු කරන්න මූලික වැඩ කටයුතු කරේ. එතකොට මේ 2021 ඉඳන් ඒ කියන්නේ අපේ යුනිට් එකෙන් අපි දෙන සේවාවන් මම විශ්ලේෂක අපි IUI ප්‍රතිකර්ම කරනවා. අපි ඒ වගේ දේවල් වලට දෙන සේවා වලින් දෙන සල්ලි ඊට අමතරව රිසර්ච් ග්‍රාන්ට්ස් ඒ කියන්නේ පර්යේෂණ සඳහා වෙන ග්‍රාන්ට්ස් තියෙනවා. ඒවා ඒ ඔක්කොම යොමු කරලා තමයි ඒ අපිට අවශ්‍ය වෙන ආම්පන්න ඒ කරලා අපි කැලණි රාගම මෙඩිකල් ෆැකල්ටි එකේ අපි IVF යුනිට් එකක් එස්ටැබ්ලිෂ් කරා. දැන් අපිට ඒ කියන්නේ ප්‍රායෝගිකව IVF කියන ඒ ප්‍රතිකර්මයේ ඒ සයිකල් එක කරන්න තියෙන පහසුකම් තියෙනවා. එතකොට ඒක කරලා ඉවරණයෙන් පස්සේ අපි 2024 අගභාගයේ ඉඳගෙන අපි ඉස්සලා කිව්වා වගේ පරිශ්‍රම මට්ටමින් අපිට මේක කරන්න පුළුවන්ද කියන එක බලන්න අපි පටන් ගත්තා. ඒ කළා එදා ඉඳන් අපි අද වෙනකන් මීට ඉස්සලා අපි කේසස් කරා. ඒවයි කරලා අවසන් ප්‍රතිඵලය තමයි අපිට සාර්ථක පොසිටිව් ප්‍රෙග්නන්සි එකක් අපිට හම්බුනේ. ඒ කියන්නේ අපිට මීට ඉස්සලා තව පොසිටිව් ඒවා දෙකක් තිබුණා. හැබැයි ඒවා ගබ්සා වලින් කෙලවරුණා. හැබැයි සාර්ථක වශයෙන් ඒ මව් කෙනෙක් දැන් ඉන්නවා. ඒ දැන් සති 28ක් වෙනවා. ඒ ප්‍රෙග්නන්සි එක ඔන්ගෝයින්. එතකොට
අපි ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් අපිට වැදගත් වෙන්නේ අපි මූලික වශයෙන් අපි කරේ අපිට මේක කරන්න පුළුවන්ද කියන එක. එතකොට අපි මේක කරනකොට අපි ඉස්සෙල්ලා ප්‍රොෆිට් ඇන්ඩ් ඩෙස්ක් කිව්වා වගේ අපි තැන් දෙකක කරන්නේ. ඒ කියන්නේ රාගම ඒ කියන්නේ උතුරු කොළඹ ශික්ෂණ රාගම රෝහලේ ඒ ෆැසිලිටිස් උත් අපි පාවිච්චි කරනවා. ඊට අමතරව අපේ ලැබ් එක තියෙන්නේ මෙඩිකල් ෆැකල්ටි එකේ. ඒතකොට මේ දෙකේ මේ එකමතුකින් තමයි අපි මේක කරගෙන යන්නේ. එතකොට අපි ඊළඟ බලාපොරොත්තුව තියෙන්නේ දැන් අපි මේ සේවාව අපි මහජනයාට සපයන්න. ඒකෝ තමයි අපි ඊළඟ ඒක දැන් අපි මේ දැනුවත් කිරීම තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේකෙන් පණිවිඩේ සමාජයට යන්න. සමාජයට ගියන් පස්සේ ඊට පස්සේ ඒ තුලින් අපිට ඒ අවශ්‍ය සේවාවන් තියෙන ලෙඩ්ඩුන්ට මේක මෙහෙම දැන් සේවාවක් ලංකාවේ තියෙනවා කියලා දැනී ගැනීම තුලින් අපේ කාරට ඒ කියන්නේ අපේ රෝහලට යොමු වෙන්න. අපි රාගම රෝහලේ අපේ වෙනම සායනයක් තියෙනවා. ඒ සායනය තුලින් අපි මේ සේවාව සපයන්න බලාපොරොත්තු වෙනවා. ඒතකොට ඒක ඉදිරි ඉස්සලා ආදීට තව මාසයක් දෙකක් වෙන්න පුළුවන්. අපි ඒක තව කළ යුතු දේවල් ටිකක් තියෙනවා. ඒ ටික කරයින් පස්සේ අපි ඒක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි ගත්තොතින් දැනට අපිට තියෙන අපේ සේවාවන් ගත්තොතින් අපිට සපයන්න පුළුවන් සේවාවන් ගත්තොතින් අපිට ගත්තොතින් ශුක්‍රාණු තරල සාම්පල කරන පරීක්ෂණ අපිට කරන්න පුළුවන්. ඊළඟට ශුක්‍රාණු ෆ්‍රීස් කියන්නේ ස්පර්ම් ෆ්‍රීසිං කියලා දෙනවා. අපිට පුළුවන් ස්පර්ම් සාම්පල් අරන් ඒව ෆ්‍රීස් කරලා පස්සේ කාලෙක පාවිච්චි කරන්න ඒ හා සම්බන්ධව ඒ කරන පහසුකම අපිට තියෙනවා. ඒකල අපි දැන් ඉස්සෙල්ලා සඳහන් කරා වගේ IUI තාක්ෂණය. ඒක සාමාන්‍ය ගොඩක් ගවර්න්මන්ට් හොස්පිටල් වල තියෙනවා. අපේ ඒ තාක්ෂණය ඒක දැනට ඒ සේවයත් අපි හපයනවා දැනට. ඒකල මේ අලුත් එක තමයි IVF තාක්ෂණයෙන් දරුපල මේ කරන එක. ඒක දැන් අපි පටන් ගන්නවා නොබ මාසෙකදී. ඊට අමතරව අපි මේ යුනිට් එක තුලින් මේ රිප්‍රොඩක්ටිව් මෙඩිසින් යුනිට් එක තුලින් සේවාවන් වලට අමතරව අපි උපකල්ති මැඩම් කිව්වා වගේ තව සේවාවන් බලාපොරොත්තු වෙනවා. මොකද මේක විශ්වවිද්‍යාලයක්. මේක තුල පර්යේෂණ කරනවා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා මොකද මේක දැන් මේක රජයේ රෝහලක නැත්නම් රජයේ ආයතනයක තියෙන පළමු තැන. ඒ කියන්නේ මේකින්ද අපේ විශ්වවිද්‍යාලයේ ඉන්න ශිෂ්‍යයන් කියන්නේ අන්ඩර්ග්‍රැජුවේට් ස්ටුඩන්ට්ස් රට ඒකත් මේ තාක්ෂණය පිළිබඳව තියෙන දැනුම ඒ කියන්නේ මේකට දැන් මේක ඉස්සර මේක බලන්න බැහැනේ දැන් මේක බලන්න පුළුවන් හින්දා මේක පිළිබඳ දැනුම වැඩි වෙනවා. ඒ කියන්නේ මේක ඒගොල්ලන්ගේ දැනුම වර්ධනයටත් මේක ඉවහල් වෙනවා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේකෙන් ගිහිල්ලා අපේ පශ්චාත් උපාධි කියන්නේ පෝස්ට් ග්‍රැජුවේට් අපි පෝස්ට් ග්‍රැජුවේට් ට්‍රේනින් එකේ අපේ තියෙනවා අපේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ අපි මේ කන්සල්ටන්ට් කෙනෙක් වෙන ට්‍රේනින් එන ප්‍රෝග්‍රෑම් එකේ අපිට ඉස්සෙල්ලා මේ පිළිබඳව අපිට දැනුමක් ගන්න විදියක් තිබුණේ නැහැ. ඒතකොට අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට අපේ ඉන්න අනිත් ආචාර්ය මණ්ඩලයේ ඔක්කොමත් එක එකතු වෙලා ඒ කියන්නේ ඒකෙන් පාඨමාලා වෙන්න පුළුවන් නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එක තුලින් ඒ සඳහා පශ්චාත් උපාධි ඒ ප්‍රෝග්‍රෑම්ස් වලට සහාය දෙන්න. ඊට අමතරව අපේ බලාපොරොත්තු වෙනවා ඔය රිසර්ච් ඒ කියන්නේ ඔය අපේ තියෙනවා පශ්චාත් උපාධිය කියන රිසර්ච් තියෙනවා. ඒ රිසර්ච් ඒ කම්පොනන්ට් එක ඒකත් කරන්න. ඒ ආදි වශයෙන් ඒ කියන්නේ සේවාවන් වලට අමතරව අනිත් පර්යේෂණ මට්ටමේ ඒ වලටත් ස්ථානයක් වශයෙන් මේක දියුණු කරන්න අපේ බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට අපි මේ IVF කියනකොට අපි කිව්වේ අපි යුනිට් එක 2021 දැම්මේ. හැබැයි 2002 ඉඳන් අපි අවුරුදු 20ක් වගේ කාලයක් තුල අපි මේ කාර්යය වෙනවා. අපිට මේ කාලය තුල අපිට උදව් කරපු ගොඩක් කට්ටිය ඉන්නවා. ඊට අමතරව අපිට දැන් එකපාරට මේක කරනකොට අපිට අවශ්‍ය තාක්ෂණික දැනුම ගන්න, ඒ කියන්නේ ටෙක්නිකල් සපෝට් එකට අපිට උපකාරී වුණා පෞද්ගලික රෝහල් වලින්. ඒ පෞද්ගලික රෝහල් වල ඒ IVF සෙන්ටර්ස් වලින් අපිට ඒකට උපකාර වුණා. ඊට පස්සේ දැන් ඒ තාක්ෂණික වලින් අපේ ලැබ් එකේ අපි දැන් ඒ සේවාවන් තුලින් අරගෙන අපි බලාපොරොත්තු තියෙන්නේ මේ සේවාව ඉස්සරහට ඉදිරියට ගෙනින් ගිහිල්ලා රජයත් තමක ඉස්සරහට කතා කරලා මේක මේ සේවාව සපයන්නේ ඒක තනිකර නිකම්ම කියන්නේ නොමිලේ වෙන්න පුළුවන්. හැබැයි ඒක වෙන්නේ අපිට ඒ ඩ්‍රග්ස් වලට එන සල්ලි වලින් කොච්චර කාලයක් අපිට කොච්චර ප්‍රමාණයක් ලැබෙනවද කියන එක මත. නැත්තම් අපි බලාපොරොත්තු වෙන අඩුම ගානේ කියන්නේ පෞද්ගලික අංශයේ යන ගානෙන් වඩා 50%ක්වත් අඩුවෙන් ගානකට අපි මේ සේවය සපයන්න පුළුවන් වෙයි කියලා. ඔය මාතෘකාවේ දැන් මේ වගේ ලංකා පටන් මේ අපිටුලේ සෞඛ්‍යවල ලෝකලා පිළිගන්න මේකට සම්බන්ධලා තියෙනවා. මේ විදිහේ දරුවන්ගේ කොහොමද කම්පියුටර් ඒකෝඩේ පරම්පරාව අක්ෂරයේ විදිහට සම්ප්‍රේෂණය වෙනවද? මේ පිළිබඳව මොනවාරි අනුමානයක් තියෙනවා. දුර්වලකම් තියෙනවද? නෑ ඇත්තටම මම කිව්වේ 1978 ඉඳන් මේක මුළු ලෝකෙම වෙනවා. මේක ආද වෙනකන් මිලියනකට වඩා ළමයි ඉපදලා තියෙනවා. ඒ වුණාට ඔය කියන වගේ ප්‍රශ්න, ඒ කියන්නේ ප්‍රශ්න සහගත දරුවෝ නැත්තම් ප්‍රශ්නයක් තියෙන දරුවන් එහෙම එකක් කියන්නේ එහෙම ලොකුට වාර්තා වෙලා ඒක ප්‍රශ්නයක් තියෙනවා කියලා එහෙම වෙලා නැහැ.
ඒක එදා ඉඳන් මේක තව තව දියුණු වෙලා මේකේ අපි ඇත්තටම කතා කරනවා නම් දැන් අපේ ලැබ් එකේ පාසුකම තියෙනවා. අපි දන්නවා IVF එකේ එක එක කෑලි තියෙනවා. එකක් තියෙනවා ICSI කියලා. ඒ කියන්නේ අපිට පුළුවන් බිත්තරේට කෙලිම ශුක්‍රාණුවක් කෙලිම යොමු කරලා සංසේචනය කරන්න. ඒ පාසුකමත් අපේ ලැබ් එකේ තියෙනවා. ඒ වගේ දැන් එන්න වෙන්නේ මේකේ දියුණුවක් වෙන්නේ. ඒ දියුණුවක් වෙන්නේ ඇත්තටම අපි හිතනවා වගේ ඔය IVF තාක්ෂණය නිසා ප්‍රශ්න තියෙන බබාලා එන්නේ නැහැ. ප්‍රශ්න නැති බබාලා තමයි එන්නේ. ඒකේ අලුත් මේක තමයි තියෙන්නේ ඥාන පරීක්ෂණ කරන එක. ඒ තරමට මේක දියුණුලා තියෙන්නේ. ඒතර මේකෙන් එහෙම ප්‍රශ්න තියෙන බබාලා එහෙම එන ප්‍රශ්නයක් ඇත්තටම නැහැ. දැන් ගොඩක් වෙලාවට ප්‍රයිවට් සෙක්ටර් එක විශාල වශයෙන් මේක ඒගොල්ලන්ගේ තාක්ෂණයේ දිනුනේ විශාල වශයෙන් මේ වගේ ප්‍රචාර දෙනවා. ඒකට ඔබතුමාලගේ තියෙන තාක්ෂණයත් එක්ක තියෙන ආරක්ෂාව කොහොමද පැමිණෙන්නේ කියන එක මම ඉස්සලා කිව්වා වගේ තාක්ෂණය ගතින් ගත්තොතින් අපේ තියෙන ෆැසිලිටිස් ගත්තොතින් ඔය දැන් අපි IVF එකේ තියෙන එකක් තමයි ලෝක කියන්නේ ඉස්ලාම් තාක්ෂණයේ තියෙන එකක් තමයි ICSI කියන එක. අපි ඒ තාක්ෂණේ තියෙනවා. එතකොට ඊට අමතරව එක දැන් ඥාන පරීක්ෂණ කරන තාක්ෂණය තමයි තාම අපිට තාම ඒකතර ඒ අර එතනට වෙනකන් තියෙන අනිත් ඔක්කොම තාක්ෂණය. කියන්නේ ප්‍රයිවට් සෙක්ටර් එකේ තියෙන ඒ පාසුකම් ඒ ෆැසිලිටිස් අපේ තියෙනවා. ඉතින්දී සාමාන්‍ය ප්‍රයිවට් සෙක්ටර් එකේ ඉඳලා වලට සිය පහක් දාන යනකොට ඔබතුමා කිව්වා ආගොඩත් ඒක සාමාන්‍ය ජනතාවට දරගන්න පුළුවන් මට්ටමට යොදලා තියෙනවා. අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ඒක තමයි අපි ඊළඟට අපේ ඉඳන් අධීරේ තියෙන අපි මේ අවස්ථාවෙන් පස්සේ අපි යන්නේ අපි ඒ කියන්නේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්කත් අපි සාකච්ඡාවකට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී අපි ඒක තීරණය වෙන්නේ ඒ කියන්නේ ඔය IVF ප්‍රතිකර්මයකට යන ගාණෙන් 150කට වගේ යන්නේ බෙහෙත් වලට. ඒ දෙන ඉන්ජෙක්ෂන් ඒවට. එතකොට ඒවා සපය ගන්න. මොකද ඒවා සපය ගන්න. අපි දැන් මේ අවස්ථාවේදී අපි පරිශන මට්ටමේ කරපේවා අපි කරේ ඒ ලැබෙට පරිත්‍යාග ගන්නවා. අපි ඒක අපිට දිගටම ඒකට කරන්න බෑ. එතකොට ඒ ඉන්ජෙක්ෂන් ඒ බෙහෙත් වලට යන කොස්ට් ඒ ගාණ මොකක් හරි රජය තුලින් ගැනීමේ හැකියාවක් අපිට හදා ගන්න පුළුවන් වුණොත් අපිට ඔය කියනවා වගේ ඊට වඩා ගොඩාක් අඩු ගාණකට නැත්තම් නොමිලේ වුණත් දෙන්න පුළුවන් අවස්ථාවක් යොමු වෙන්න පුළුවන්. ඒතර ඒක තීරණය වෙන්නේ ඒ පොලිසි ඩිසිෂන්ස් අනුව. දැන් ගොඩක් දියුණු රටවල දැන් මේ IVF තාක්ෂණයට යොමු වෙන ඒ යුවලවල් ඒ ක්‍රමයක් තියෙනවා සිලෙක්ට් කරගන්න. ඒ කියන්නේ අවශ්‍යතාවය අනුව සිලෙක්ට් කරගන්නවා මොන කට්ටියටද මේ ප්‍රතිකාර ක්‍රමය දෙන්නේ කියලා. එංගලන්තයේ වගේ රටවල කට්ටිය අවුරුදු 35 පැන්නාම මේක ඉෂුව කරන්නේ නැහැ සමහරවිට. ඒක ෆ්‍රී ඔෆ් චාර්ජ් දෙන්නේ නැහැ. අවුරුදු 35ට අඩු වෙන කියන්නේ ගොඩක් අනිත් බේසික් මූලික ප්‍රතිකාර ක්‍රම කරලා ඒව සාර්ථක වෙච්ච නැති කට්ටිය සිස්ටම් එකක් තියෙනවා. ඒකෙන් සිලෙක්ට් කරලා ගන්න වඩාත්ම සුසු කට්ටිය කවුද කියලා. අපේත් ලංකාවෙත් ඒවා එකක් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා අපිට හදා ගන්න වෙනවා. මේ වගේ දෙයක් අපි ෆ්‍රී ඔෆ් චාර්ජ් ආණ්ඩුව හරහා දෙනවා නම්. එතකොට ඒකෙන් පුළුවන් අපිට හැමෝටම සාධාරණ වෙන විදිහට කට්ටිය සිලෙක්ට් කරලා ඒ අවශ්‍ය කරන ප්‍රතිකාරය ඉතාමත් අත්‍යවශ්‍ය වන විතරක් ආණ්ඩුව හරහා ලබා දෙන්න. ඒක ඔබතුමාලා තාම රජයෙන් මෙහෙම ඉල්ලීමක් කරලා නැද්ද? ඉල්ලීමක් මේ සම්බන්ධව සාකච්ඡාවක් කරලා නෑ අපි කරලා තියෙන මූලික මට්ටමින් සාකච්ඡාව රෝහලේ අධ්‍යක්ෂකතුමාත් එක්ක කතා කරලා ඒ අධ්‍යක්ෂකතුමා ඒතර ඒක දැනුම් දීලා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊට පස්සේ තමයි අපි පටන් ගත්තේ මේක. දැන් මේක අපි අතරින් පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරේ මේක ප්‍රායෝගිකව මේක අපිට අත්දැක බලලා මෙතන කරන්න පුළුවන් කියලා දැන් අපි ඒක ප්‍රූව් කරලා තියෙනවා. දැන් ඊගා පියවර වෙන්නේ දැන් මෙතුමාත් එක්ක මේ ඇතුළුව ටීම් එකක් ගිහලා සාකච්ඡා කරලා අපි ඉස්සෙල්ලා දැන් ක්‍රමවේදයක් හදන්න ඕනේ. මේ කන්ටිනියස්ලි අපිට අවශ්‍ය කරන ප්‍රතිකාර වලට අවශ්‍ය කරන බෙහෙත් ලබා ගන්න සහ පේෂන්ට්ලා සිලෙක්ට් කරන ක්‍රමය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක. ඒක කවුරු කැමති මේක සේවය ලබා ගන්න ඕන නම් ඉක්මනින්ම කොහොමද ඒගොල්ලෝ කතා කරේ සේවය ලබා ගන්න කොහොමද මේ වැඩ පිළිවෙල? ඔව් අපි දැනට ඇත්තටම ඒක පටන් අරන් තියෙන කියන්නේ අපේ තියෙන මේ මදසරු භාවය සඳහා වුණ වෙනම සායනයක්. ඒකට ඒ කපල් ගෙනල්ලා අපි ඒව රෙජිස්ටර් කරනවා ඇත්තටම. ඒ කියන්නේ අපි මදසරු භාවය කියන්නේ IVF ප්‍රතිකර්මය සඳහා ඉලිජිබල් කියලා අපිට හිතන කට්ටියව අපි දැම්මුණත් රෙජිස්ටර් කරනවා. අපේ සායනේ තියෙන්නේ සිකුරාදා. ඒ කියන්නේ මේ රාගම ශික්ෂණ රෝහලේ. ඒතර සිකුරාදා හවස අපි ඒ සායනයට ගෙනල්ලා අපි දැන් අපේ රෙජිස්ටර් එකක් තියෙනවා. අපි ඒක රෙජිස්ටර් කරනවා. ඒතර අපේ ඔක දැන් පටන් ගත්ත ගමන් අපි මුලින්ම කරන්නේ ඒගොල්ලන්ට ඒ අවස්ථාව, ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒක දැනුම් දීලා ඒක පටන් ගන්න එක. ඒතර දැනටත් අපි ඒක පටන් ගන්න තියෙනවා. යොමු වෙනවා නම් යොමු වෙන්න තියෙන අපේ ඒ මදුසරු භාවය හා සම්බන්ධව තියෙන ඒ සායනයට. ඒකට අවශ්‍ය ලිඛිත විදි මොනවද අනිවාර්යෙන් ඉස්මතු කරලා දැනට තියෙන්නේ ඒගොල්ලන්ගේ විවාහ සාතිකය තියෙන්න ඕන. ඒගොල්ලන්ගේ උපැන්න සාතිකය තියෙන්න ඕන. යාන්ට ඔය ඩෙන්ටිටි කාඩ් ඒ වගේ කියන්නේ ඉන් ඩීටේල් මේක කියලා මට අමාරුයි ඔක්කොම කියන්න. ඒ වගේ ඊට පස්සේ ඒගොල්ලන්ගේ හැමෝගෙම ඒගොල්ලන්ගේ දෙන්නගේ කියන්නේ තාත්තා කැමති වෙනවනේ මේක කරන්න අම්මත් කැමති වෙනවනේ. දෙන්නගේ එක්කෙනෙක් එහෙම නැත්තම් වෙන්න බෑ. අර ඒ වගේ තමයි තියෙන්නේ. අපි දැනට තියෙන නීතිය අනුව ඒ දෙන්න එක කියන්නේ ගැහණු එක්කෙනෙකුයි පිරිමි එක්කෙනෙකුයි තමයි වෙන්න ඕනේ ඒක. ඒ දෙන්නගේ විවාහ සාතිකය, දෙන්නගේ හැඳුනුම්පත් ඒගොල්ලන් ෆිසිකලි ඒගොල්ලන් කියන්නේ නෑ ඒගොල්ලන්ගේ නෑවිත් ඒගොල්ලන් ෆිසිකලි එන්න ඕන.
ඒ ආදි වශයෙන් ඇවිල්ලා තමයි ඒ ඔක්කොම ටික අරගෙන ඒ කන්සෙන්ට් ෆෝම්ස් වගේ ඇක්සෙප්ට් එකක් තියෙනවා. මම හරියට ප්‍රශ්න තමයි දැන් මේක ඕනම රෝහලකදී ආරම්භ කරන්න පුළුවන් මට්ටමේ තියෙනවද ඒ වගේ? නෑ මෙහෙමයි. මේක දැන් ඒ සඳහා වන අවශ්‍ය පහසුකම් එතකොට ඒ රජයේ අනිත් රෝහල් වල එන්න ඕනනේ. ඒ වගේ එහෙම කරන්න පුළුවන්. ඒක ලංකාවේ කරන්න පුළුවන්. ඒවට තාම මේ පහසුකම් ඒ රෝහල් වල නැහැ. දැන් මේක අපේ විශ්වවිද්‍යාලය තුලින්, ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාලය තුලින් ඒ වෙන පහසුකම් ඒ සැපීම් තුලින් තමයි අපිට මේ යුනිට් එක අපිට හදා ගන්න පුළුවන් උනේ. ඒකින්ද අපිට ඒක රාගම රෝහල තුලින් දෙන්න පුළුවන්. අනිත් රෝහල් වල මේ පහසුකම් කියන්නේ IVF යුනිට් කෙනේවා දාන්න පුළුවන්. ඒතර ඒවා ඒ රජයත් එක්ක වෙලා එහෙම කෙරෙන්න යුතු දෙයක්. ඒ කියන්නේ මේ 50ක් කියන්නේ බෙහෙත් වේදම නම් අනිත් පහක්ම දැනටමත් රෝහල් වල දෙමාවල තියෙන්න පුළුවන්. ඕනේ අනිත් පහසුකම් දැන් අපි හිතමු ඒ කොස්ට් එකෙන් අනිත් ඒවා යන්නේ අපි හිතමු දැන් රෝහලේ කාර්ය මණ්ඩල රෝහලේ කියන්නේ තියටර් එක යූස් කරන එක ඒවා ඒ ඉක්විප්මන්ට් ඒවට යන්නේ. ඒවා දැන් අපි ඒවා කියන්නේ අපි කොහොමද කරන්නේ රාගම රෝහලේ. ඒතර අපි රජයේ අනුබද්ධ ඒක විතර කරනවා. ඒ හා සම්බන්ධ වෙන ඒ human resource ඔය equipments කියන ඒවා අපි දැන් අරගෙන ඉවරයි. ඒ කියන්නේ අපි ඒව ගත්තේ අපි ජෙනරේට් කරගත්තු සල්ලි වලින් හා අපිට මං කිව්සලා රිසර්ච් ෆන්ඩ්ස් වලින් ඒ හම්බෙච්ච ඒවායි. ඒතකොට අපි මූලික ඒවා ටික අපි සපුරගෙන ඉන්න අපිට ඒවට වියදම දැන් ප්‍රයිවට් සෙක්ටර් එක ඕවට වියදමක් කියන එකල ගන්නවානේ. දැන් අපි ඒක සපුරගෙන ඉවරින් හින්දා අපිට ඒක කොස්ට් එකක් කියන එකක් නැහැ ඇත්තටම. දැන් අපිට තියෙන්නේ අර ඒ හැම එකට වෙන වෙනම යන බෙහෙත් වලට යන වියදම තමයි ඇත්තටම. මට පොඩ්ඩක් එකතු කරන්න පුළුවන් නම් මං හිතන්නේ පැහැදිලි කරන්න ඕනේ මේ වගේ සේවයක් සපයන එක විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්න එක මත රඳා පවතින්නේ නැහැ. ටීම් එකක්ම ඕනේ. ඒ ටීම් එකට අමතරව අපිට වෛද්‍යවරුන්ට අමතරව තව කට්ටියක් ඉන්න ඕනේ. සමසෞඛ්‍ය සේවාවන් සපයලා දෙන පුහුණු වෙච්ච අපි අවුරුදු 20ක් තිස්සේ පුහුණු වීම වැඩ කටයුතු තමයි වැඩි හරියක්ම කෙරුවේ. ඒ වගේම පර්යේෂණාගාරවල පහසුකම්මුත් ඒ අවශ්‍ය ඉක්විප්මන්ට් තියෙන්න ඕනේ. ඒවා හරි විදියට පාවිච්චි කරන්න පුළුවන් කට්ටිය පුහුණු වෙලා ඉන්න කට්ටිය ඉන්න ඕනේ. ඉතින් මේක ඇත්තෙන්ම ලේසියෙන් කරන්න පුළුවන් තනි විශේෂඥවරයෙක්ට කරන්න පුළුවන් කටයුත්තක් නෙවෙයි. ඒකයි මෙතුමා මේ වෛද්‍ය හෙට්ටිපතන මහත්මයා පැහැදිලි කෙරුවේ මේකට කණ්ඩායමක්ම අවශ්‍යයි. හැම පැත්තෙම දරුවෙක් ඇති කරනවායි කියන එක මාස 9ක් යන කටයුත්තන්නේ කොහොමටත්. ඉතින් ඒ හැම පැත්තකින්ම මේ සපෝට් කරන්න පුළුවන් වෙන විදිහට ඕනම දැන් අනුරාධපුර ගත්තත් අනුරාධපුර රෝහලෙත් ඒ හැමෝම ඉන්න ඕනේ. ඒ පහසුකම් ඔක්කොම තියෙන්න ඕනේ. ඉතින් ඒක ලේසියෙන් කරන වැඩක් නෙවෙයි. මේ මම බැඳලා අවුරුදු 8ක් මට බබාලා හිටියේ නෑ. මම ගොඩාක් ප්‍රතිකාර කළා. ඊට පස්සේ අන්තිම කාලේනකොට තමයි IVF එකකට යන්න ඕනේ කියන තැන හිටියේ. ඒ වුණාට මම සාමාන්‍ය ජොබ් එකක් කරන කෙනෙක්. අපිට ලොකු වත්කමක් නැහැ ලක්ෂ 10කට වඩා වියදම් කරගන්න. ඒකෙත් අර කියන්නේ ඒකට අවධානයක් දෙන්න. ඒ කියන්නේ මුදල් ප්‍රශ්න නිසා තමයි අවධානයක් නොදුන්නේ. ඊට පස්සේ මම අන්තිම ඔප්ෂන් එකකට තමයි ડોક્ટર සුරංග හෙට්ටිපතන සර්ව ගිහලා හම්බ වුණේ. ඊට පස්සේ තමයි මට කිව්වේ මෙහෙම රාගම හොස්පිටල් එකේ මෙහෙම පරීක්ෂණ මට්ටමින් නලදර තාක්ෂණය කරනවා කියලා කැමති නම් සහභාගී වෙන්න පුළුවන් කිව්වා. වෙන ඔප්ෂන් එකකුත් නැහැ. කියන්නේ වෙන විකල්පයක් නැති නිසා මම මේකට කැමති වුණා. කැමති වෙලා ඒකේ මම ප්‍රතිකාර ගත්තා. මට හැමදේම නොමිලේ ලැබුණේ. ඒක ඇත්තටම මතක් කරන්න ඕනේ රාගම ශික්ෂණ රෝහලට මට ඒ ලබා දීච්ච අවස්ථාව. කියන්නේ සම්පූර්ණයෙන්ම අපේ ජීවිත ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ. අපි බලාපොරොත්තු ඇත අරගෙන හිටපු මොහොතක අපිට දැන් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මම දැන් සති 28ක ගැබිනි මවක්. හැමදේම මට හොඳින් කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ අර කිව්වා වගේ මගේ හිතේ තිබුණ ප්‍රශ්න ගොඩක් බබා කොයි වගේ වෙයිද කියන්නේ අපි මේක පරීක්ෂණ මට්ටමේ යන එකක් කියලා කිව්වනේ. ඉතින් ඒක නිසා ඊට පස්සේ ප්‍රොෆෙසර් ටිරාන්ඩස් මගේ ස්කෑන් එක කළකෝ බබා හොඳට ඉන්න බබෙක් ඉන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මගේ දැන් මම වගේ මට හම්බෙලා තියෙනවා මේ ප්‍රශ්නේ තියෙන සල්ලි නැති ගෙවල් වලටත් ප්‍රශ්න තියෙනවා. මට ඇත්තටම මගේ නම් ගෙදරින් ප්‍රශ්න තිබුණේ නැහැ. ඒ වුණාට කියන්නේ අර සායන වලට අපිට ගියාම අපිට හම්බෙන එක එක චරිතවල මිනිස්සු. එතකොට අර ගෙවල් වල ප්‍රශ්න නිසා මානසිකව වැටිච්ච අය හැම කෙනෙක්ම හම්බෙලා තියෙනවා. මට මම කතා කරලා තියෙනවා. මේ වගේ දෙයක් රජයේ හොස්පිටල් එකක මෙහෙම කරන්න පුළුවන් කියන්නේ ඒගොල්ලෝ ලොකු සහනයක්. මොකද දැන් මෙතනත් ගොඩක් ඉන්නේ ගැහැණු අයනේ. තේරෙනවා ඇති කියන්නේ දරුවෙක් කියන එක
කසාද බැඳපු පවුලකට ලොකු කියන්නේ ඒක ලොකු වටිනාකමක් ලැබෙන දෙයක්. ගොඩක් කතා අහන්න වෙනවා ළමෙක් නැත්තම් ඒ ප්‍රශ්නක් තියෙනවා. ඒ අතරේ අපිට මේ ලැබිච්ච හැම දෙයකටම සර් ස්තුතිවන්ත වෙනවා මම මේ වෙලාවේ. මේ වගේ දෙයක් රජයේ අනුග්‍රහයක් ඇතුව කරගන්න පුළුවන් නම් ඒක ඇත්තටම කියන්න වචන නැහැ. මම නම් ඇත්තටම මාර සතුටකින් ඉන්නේ. මං ජීවිතේ උදේ හැමදාම නැගිටිනකොට රැට නිදිනකොට ඒ අත්දැකීම හැමෝටම ලැබෙන්න ඕන අත්දැකීමක්. ඒ කියන්නේ කසාද බැඳපු යුවලකට ලැබෙන්න ඕන අත්දැකීමක් දරුවෙක් කියන දේ. අර කියනවනේ කතාවට එක දරුවෙක් හරි හිටියොත් ඒක ඇත්තටම ලොකු වටිනාකමක් කියලා. ඉතින් මම ඇත්තටම කියන්නේ මට මේ ලැබිච්ච දේ තව කෙනෙක්ට මම ලබා දෙන්න පුළුවන් නම් ලොකු දමක් අද ඇත්තටම මෙතනට ආවෙත් එන්නේ හින්දා මම නිසා තව කෙනෙක්ට මේක උදව්වක් වෙනවා ඒ දෙයට යොමු වෙන්න. මට තව කියන්න ඕනේ මට මේ ලැබිච්ච කියන්නේ හැමදේම මට කියන්නේ මගේ අතින් රුපියලක්වත් මට වියදම් කරන්න ඕනේ නැහැ. හැමදේම රාගම ශිෂ්‍යන රෝහලෙන් කරගන්න පුළුවන් වෙච්ච එක ලොකු උදව්වක් ඒකත්. මොකද ඇත්තටම දැන් රටේ කියන්නේ හැමදේම මම සාමාන්‍ය මං කිව්වා වගේ ජොබ් එකක් කරන කෙනෙක්. ඉතින් අපිට ලොකු වියදමක් දරන්න බෑ. ඒවත් එක්ක අපිට මේ ලැබිච්ච සතුටට මට කියන්න වචන නැහැ. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඇත්තටම thank you sir. thank you කියනකොටතර පින් සර් පින් සිද්ධ වෙනවා මම මේ දෙයට යොමු කරපු එකට. ඒ වගේ මගේ මේ දේ බලලා තව කෙනෙක්ට මේකෙන් උදව්වක් ගන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. මගේ නම නිමේෂ් චතුරංග. මම පෞද්ගලික ආයතනයක වැඩ කරන්නේ. ඇත්තටම අපිට මේ අපි ට්‍රීට්මන්ට් කළා මේ බොහෝ තැන් වලින් අපිට ඇත්තටම ප්‍රතිඵලයක් තිබ්බේ නැහැ. අපිට මේ ડોક્ટર සුරංග හෙට්ටිපතිරණ සර් තමයි මෙහෙම මේ පිළිබඳව අපිට දැනුවත් කළේ. ඊට පස්සේ මේ වයිෆ් එක්ක මං ගිහිල්ලා ඒ සායනයට සම්බන්ධ වුණාම අපිට තේරුණා ඇත්තට මේක හොඳයි කියලා. ඊට පස්සේ තමයි අපි මේ සායනයට සම්බන්ධ වෙලා මේ ට්‍රීට්මන්ට් එක පටන් ගත්තේ. ඇත්තට මේක දැන් මේ සාර්ථක වෙලා තියෙනවා. මේක ඉතින් දැන් වයිෆ්ට දැන් ප්‍රෙග්නන්ට් වෙලා මාස 7ක් වෙනවා. ඇත්තටම ඉතින් සතුටුයි මේ ලොකු සතුටක් තියෙනවා. මට මේ තව පොඩි දෙයක් කියන්න ඕනේ. මේ අර රාගම හොස්පිටල් එක ගැන අහුවානේ. රාගම හොස්පිටල් එකෙන් තමයි මට ගොඩක් සපෝට් කළේ. මම අදටත් ගියා මේගොල්ලෝ ඔක්කොමත් එක්ක කතා කරලා තමයි එන්නේ. මොකද එහෙන් ડોක්ටර්ස්ලා මට බෙහෙත් ඉදපු අය ලැබ් එකේ මිස්ලා එතකොට ලැබ් එකේ සර් ඒ හැම කෙනෙක්ම මාර විදිහට කියන්නේ ඒගොල්ලෝ අර මේ කියන්නේ සේවකයෙක්ට කියන්නේ අර ඒගොල්ලෝන්ගේ ළඟට එන පේෂන්ට් කෙනෙක් විදිහට නෙමෙයි හරි සහයෝගයෙන් හැමදේම කරා. මොකද මේකට හැම පැත්තකින්ම ගත්තොත් මේ කියන්නේ තමන්ගේ මනසක් තියෙන්න ඕනේ. මොකද හැම දෙයකදීම මනස තමයි ප්‍රධාන දේ වෙන්නේ. ඒකට මනස හදන තැනදී කියන්නේ මමත් බයෙන් තමයි මුලින්ම බෙහෙත් එක විදිනකොට විද්දේ. එතකොට බෙහෙත් විදින්න තියෙනවා බෙහෙත් බොන්න තියෙන හැම දෙයක් ගැන මම රාගම හොස්පිටල් එක ගැන අර එහෙම කිව්ව හින්දා කියන්නේ රාගම හොස්පිටල් එක මට ඇත්තටම මාර කියන්නේ ගෙදර වගේ දැන් ඇත්තටම මම ගියාම මේ ඔක්කොම බලලා තමයි යන්නේ. කියන්නේ ගෙදර වගේ තැනකටපත් වුණා මේ හොස්පිටල් එක. කියන්නේ අම්බෙක්මදී කියන්නේ රජය මීට මෙදිහත් කියලා මේ ජනතාව විදිහට මේකත් එක පීඩනයක් නෙනේ ලොකු ප්‍රශ්නයක් කියනවා නොතේරෙන අර උඹට නොපෙනෙන ප්‍රශ්නයක් නේද? ඒ නිසා අම්බෙක්මදී කියන්නේ කොහොමද රජය මේකට යම් මෙදිහත් කියලා ඔව් අනිවාර්යෙන්ම මම ඇත්තටම අද සහභාගී වුණත් ඒකයි. මොකද මේ කියන්නේ මම වගේම ප්‍රශ්න වලින් ඉන්න අම්මලා ඇති ගොඩක් ඉන්නවා. කතා නොකරත් ප්‍රශ්න වලින් ජීවත් වෙන මිනිස්සු ඇති. ඒගොල්ලොන්ට ලොකු සහනයක් මේක. මොකද රජෙන් අනිත් හැම දෙයකටම අවධානය යොමු කරනවානේ. මේ වගේ පැත්තකට යොමු වෙන්නේ නැති එකත් ඒ කියන්නේ එතකොට මේක යොමු කරලා මොන හරි දෙයක් කරන්න පුළුවන් නේ ඒගොල්ලොන්ට. ඒ කියන්නේ අර සර් කිව්වා වගේ අඩුම තරමේ 150ක්වත් අඩු කරගෙන මේ දේ කරන්න බෑ. මොකද කෙනෙක් ගාන අහුව ගමන් ඒ පැත්තට යොමු වෙන්නේ නැහැ මුදල් වියදමත් එක්ක. අර ඒක නිසා රජෙන් ලොකු අනුග්‍රහයක් ලබා ගන්න පුළුවන් නම් ලොකු දෙයක් කියලා හිතනවා. බොහොම ස්තුතියි. තාක්ෂණය භාවිතා කරමින් සිදු කළ පළමු සාර්ථක කැම්පේන් වීම අදාළව ආදි දරුවන් පිළිබඳ සඳහා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකින් නිමවටපත් වෙනවා. මේ සඳහා සපැමිණි කැලණි විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමිය එස්.ක. මහාචාර්ය සිල්වා අපේ ප්‍රණාමය කරනවා. වගේම අපේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිතුමන් මහාචාර්ය මාධව චන්ද්‍රතිලක මහතාට මගේ ප්‍රණාමය කරනවා. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රසවාහන ආයුර්වේද අධ්‍යයන සංශාධිපති වෛද්‍ය අසන්ත සිල්වා මහතා මේ අවස්ථාවට සහභාගී වෙයි. මහතාට අපේ ප්‍රණාමය කරනවා. ඒ වගේම
මහාචාර්ය ටිරාන් ඩයස් වගේම මහාචාර්ය වසිත් හේරා ප්‍රමුඛ ප්‍රසවාන ආයුර්වේද අධ්‍යයනාංශයේ මේ අවස්ථාවට මිලා සිටින සියලුම ආචාර්යවරුන්ට විශේෂඥ වෛද්‍යවරුන්ට ඔගේ ප්‍රණාමය කරන්න කැමතියි. ඒ වගේම මේ ව්‍යාපෘතිය මූලිකත්වය ගැන කටයුතු කරන අපේ විශේෂඥ වෛද්‍ය දේශකකාචාර්ය සුරංග හෙට්ටිපතිරණ මහතා මීට මම හිතන්නේ සමහර මාසික විතර කලින් තමයි කතා කරලා මේ වැඩේ සංවිධානය කළේ. අපි එතුමන් තාම කැපවීමෙන් මේ කටයුතු සිදු කළා වුණා. ඉතින් අපි විශ්වවිද්‍යාල විද්‍යාවට අපට පොදු අවස්ථාවක් මේක. උදේ රාජ්‍ය විශ්වවිද්‍යාල පිළිබඳව ඉතාම දුරු මත ඇකඩමික් පවතින අවස්ථාවක අපට ලොකු අවස්ථාවක් ලැබෙනවා මේ රටේ ජනතාවට කියන්න රාජ්‍ය විශ්වවිද්‍යාල මගින් වෛද්‍ය පීඨ මගින් සුවිශේෂී සමාජ වැදගත්කමක් සහිත අධ්‍යයන කරනවා කියන එක අපි ගොඩක් දන්නේ ලෙඩ විදියට මුදල පීඩනය, දේවැඩියාව වගේ දේවල් එක්ක තමයි සමාජයේ ලෝවන රෝගික ඉන්නේ. නමුත් මේ දරුවපතක් කියන එක අපේ සමාජයේ පැවති සංස්කෘතික ප්‍රශ්නයක්. විශාල වශයෙන් සමාජ අසහනයේ පීඩාව පටවන තත්ත්වයක්. මේකට විසඳුමක් සොයන කාලාන්තරයක් තිස්සේ සිදු කරපු අධ්‍යයන වල ප්‍රතිඵල නෙලා ගනිමින් අපේ කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රසවාන ආයුර්වේද අධ්‍යයනාංශයත් ඒ වගේම රාගම රෝහලත් ඒ සියලුම විශේෂඥයින් අපේ කුලපතිතුමිය කිව්වා වගේ එකට එකතු වෙලා ඔවුන්ගේ කාර්යය අද සාර්ථකත්වයට පත් කරගෙන තිබෙනවා. ඉතින් අපි මේ කාරණය ජනතාවගත කරන්න අපි මාධ්‍යයෙන් ඉල්ලීමක් කළා. මාධ්‍ය හමුවීම ඉන්න කියලා. ලංකාවේ සියලුම විද්‍යුත් සම්බන්ධ මාධ්‍ය රූපවාහිනී පුවත්පත් මේ සියලු ආයතන වලට අපි ආරාධනා කළා. විශේෂයෙන් මේ ආයතන වල ප්‍රධානීන්ට ප්‍රවෘත්ති අංශවල අධ්‍යක්ෂකවරුන්ට ප්‍රවෘත්ති සංස්කාරකවරුන්ට අපි ආරාධනා කළා. ඒ අනුව උන්ගේ මාධ්‍ය ආයතන වලින් අද මාධ්‍යවේදීන් මේ අවස්ථාවට සහභාගී කෙරෙව්වා. ඒ පිළිබඳව මේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන්ට සහ මේ අවස්ථාවට සැපැමිණි විශේෂයෙන්ම අපේ කැලණි විශ්වවිද්‍යාලයේ ඕනෑම කටයුත්තක් සිදු වෙනකොට අපි පොඩි දුරකථන මැමුමක් ලබා දුන්නාම ඇවිල්ලා ඒ උත්සවයේ ආවරණය කරලා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරන්නේ සමාජ වගකීම් ඉෂ්ට කරන මේ ප්‍රාදේශීය මාධ්‍යවේදී හිතවතුන් සියලු දෙනාටම ප්‍රණාමය කරනවා. ඒ වගේම මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් කමින් දිනමින පුවත්පත්, සිලෝන් ටුඩේ පුවත්පත්, ඩේල් නිවුස් පුවත්පත්, වීර කේසරි අතුරු මේ සියලු පුවත්පත් ආයතන නියෝජනය කරමින් පැමිණි මෞර්ය පුවත්පත් හැම මාධ්‍යවේදියෙකුටම ආගේ ප්‍රණාමය පුද කරන්න කැමැතියි. ඉතින් අපි අද පවත්වපු ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් අනතුරුව මේ කාරණය පිළිබඳව රටේ ජනතාව දැනුවත් කරන්න සංනිවේදන සැලැස්මක් හදලා තිබෙනවා. මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න අපේ වෛද්‍ය පීඨයේ ප්‍රසවාන ආයුර්වේද අධ්‍යයනාංශයේ සියලු ආචාර්යවරුන්ගේ මම ඒක සඳහා සහාය ඉල්ලා සිටිනවා. ඉදිරියේදී අපේ කැලණි විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකකයත් එක්ක එකතු වෙලා මේ කාරණය පිළිබඳව රටේ ජනතාව දැනුවත් කරන්නේ කාර්යයට එකතු වෙන්න කියලා ආරාධනා කරමි. මේ අවස්ථාවට සහභාගී වුණු අපේ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ට මගේ ප්‍රණාමය කරනවා. ඒ වගේම මේ අවස්ථාව සංවිධානය කරපු කැලණි විශ්වවිද්‍යාලයේ සංවේදන මාධ්‍ය ඒකකයේ මාධ්‍ය නිලධාරී ශශී කමගේ, රුවන් පුෂ්ප කුමාර, සමීර රත්නායක, රසිකා අණවීර, අමාශා නානායක කාර්යතුන් සියලු දෙනාටම මගේ ප්‍රණාමය.